ඔන්න අද අපේ අම්මා ලෑස්ති මුං ඇට දාලා කුරහන් කැඳ එකක් හදන්න. ඉතින් මුං ඇට ටික රෑ දැම පෙඟෙන්ඩ ඊට පස්සේ දැන් තමයි මුං ඇට ටික ලිපේ තියලා මුං ඇට ටික හොඳට තැම්බෙන එකන් ඉඳලා ඉතුරු ටික කරගන්න ඕනේ. ඉතින් මුං ඇට ටික තැම්බෙන්න තියලා මේ විදිහට කුරහන් ටික හලා ගන්නවා. නැත්තං ගුල්ලො ඉන්න පුළුවන්, එක රොඩු තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අම්මා කුරහන් ටික අපි මුං ඇට තඹගත භාජනයටම දැම්මා. ඉතින් ඔය විදිහට වතුර ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ ඉතින් හොඳට හැඳි ගගා තියන්න ඕනි මේක කැටි ගහෙන්නේ නැති වෙන්න. හැබැයි ඉතින් මගේ අතින් චුට්ටක් කැටි ගැහුණා. මට හැඳි ගන්න බැරි වුණා ඉතින්. ඉතින් ලුණු චුට්ටකුත් ඔය විදිහට දාගෙන පොල් කිරි ටිකකුත් මේ විදිහට දාගෙන හොඳට හැඳි ගන්න තමයි තියෙන්නේ. සීනි ටිකකුත් දාගෙන ආපහු ඉතින් හැඳි ගන්න ඕනි. සීනි දාපු අතින් මම්ම ඉතින් හැඳි ගානවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. ගෙදර කෑම හදන්න ඉතින් ඔහොම තමයිනේ නේද? දැන් නම් අපේ කැඳ එක ලෑස්ති. දැන් අපි බොන්න තමයි හදන්නේ. මේ විදිහටම බිමින්ම තියාගත්ත අපි නැත ඇඟේ හලා ගනී කියලා බයට. ඉතින් ওই විදිහට මට බොන්න මේ විදිහටම කෝප් එකට දාලා දුන්න. රස්නේ පිටින් තමයි මේවා බොන්න ඕනි. එතකොට හරීම රසයි ඉතින්.